ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලට අද තවත් වීඩියෝ එකක් මම අරන් ආවා. ලස්සනම ලස්සන මේක ඇවිල්ලා මනි ප්ලේස් එකක් හොඳේ. මනි ප්ලේස් කියන්නේ ඉතින් චූටි ඩොට් වෙట్లా තියෙන මෙන්න මේ වගේ පොඩි ඩොට් වෙట్లా මෙන්න මේ වගේ හැඩපත් මේ හැඩට තියෙන මල් තමයි මනි ප්ලේස් වගේ කියන්නේ. ඉතින් රෝහිණී එන්තෝරියම් කටුගස්තටින් ඔන්න ඔයාලට අදත් අරන් ආවා මෙන්න මේ වගේ ලස්සන මේවා එක එක විදිහට හැදෙනවා යාළුවනේ හොඳේ. එකම විදිහට හැදෙන්නේ නැහැ. හැබැයි අඩි එකමාරක් විතර උස ලොකු ගස් දෙකක් තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. හොඳද? මෙන්න මේ වගේ ලස්සන අඩි එකමාරක් විතර උස හරිම නිරෝගී. මේ පේනවනේ නිරෝගී කොළ තියෙන මේකේ පොහොට්ටුකුත් තියෙනවා මේ බලන්නකෝ. හරිම ලස්සනයි. ඉතින් මේ දෙන්න අද ඔයාලට දෙන්නයි තමයි ලැහැත්ති කරලා තියෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි මට කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. මේ බලන්න ලස්සනට කොළක් තියෙනවා. හොඳද? හොඳ නිරෝගී තියෙනවා. අඩි එකමාරකට වැඩිය උසයි ගස් දෙකම. මේ එක ගහක් ඔයාලට ගන්න ඕනේ නම් කතා කරලා ඉල්ල ගන්න. එක ගහත් මන් දෙනවා යාළුවනේ. එක ගහත් ගන්න එපේ නේද? දෙකම දෙනවා කියනවා නෙමෙයි. හොඳද? මේ ලාලන්න මේකේ ලස්සන පොහොට්ටුකුත් තියෙනවා. හැබැයි මේවා හොඳට මතක තියාගන්න ටොප් කට් සීසන් කරපුවා. ඒක මම කියනවා ඒ නිසා තමයි මම පොඩ්ඩක් අඩු කරලා දෙන්නේ. මේ දෙකම ටොප් කට් සීසන් කරපු පෙළ දෙකක් හොඳේ. දැන් මේවා කට් කරලානේ තියෙන්නේ. කට් කරලා දාලානේ. හැබැයි හොඳට මුල් තියලා තමයි කට් කරන්නේ මම. කවමදාකවත් මුල් නැතුව කට් කරන්නේ ඕගොල්ලොන්ට අමාරුවේ වැටෙන විදිහට. අරගෙන දුක් විඳින්න ඕනේ නේ අපි නේද? ලස්සන බලන්නකෝ. ඒ නිසා හොඳට මුල් තියලා කට් කරලා තියෙන නිසා ඕගොල්ලොන්ට ගත්තම මේ කඳ වටේට පොඩි වැලි චුට්ටක් දාලා ඉවර වෙලා මේක නැවත පොට් එකකට දැම්මොත් පොඩ්ඩක් හිරට දාලා තියන්න. ඉතින් මේක පොට් එකක වැලි පොඩ්ඩක් දාලා අර වැලි දාන්නේ දන්නවද? ඒතකොට සීතල ගතියට ටක් ගාලා ඉතුරු ටිකෙත් මුල් අද්දව ගන්නවා. එහෙනම් මේක ටොප් කට් සීසන් කරපුවා නිසා පොඩි මුදලකට තමයි දෙන්නේ. එහෙනම් ඔයාලට ඕනේ නම් කතා කරලා ඉල්ල ගන්න. මේ එක ගහක් රුපියල් 1500කට තමයි දෙන්නේ. හොඳද? 1500ක් කියන්නේ ඇත්තටම පොඩි මුදලන්නේ ලොකු මුදලක් නෙමෙයිනේ. මනි ප්ලේස් එක මේවා පඳුරු ගහනවා. ගොඩාරියක් පැලබෝ කරගන්න පුළුවන්. හොඳද? එතකොට මල් ගොඩාරියක් හැදෙනවා ලස්සනට තියාගන්න පුළුවන්. පොට් එකකට ලස්සන සුදු ලස්සන පොට් තියෙන්නේ. ඒකකට ගෙනලා දාලා තියාගන්න. ලස්සන පොට් එක දාලා තිබ්බම ලස්සනට මල් ගොඩාරියක් හැදෙනවම ගෙදෙට්ට ලස්සනයි. නිවසේ අලංකරණයට හදන කෙනෙක් නම් මේ වර්ග හදනකොට පඳුරු ගහන්න අරින්න ගලවන්න එපා. හොඳද? එක නයිල්ලනකොට ගලව දෙන්න හදන්න එපා. ලස්සනට පඳුරු ගහන්න අරින්න. ඊළඟට විකුණන කෙනෙක් නම් මේක බය නැතුවම සීසන් වෙන්න ඇරලා තව ටික කාලෙකින් තව වතාවක් කට් එකක් දාගන්න. ඒ නැතත් මන් දෙයක් කියන්නේ මේ මනි ප්ලේස් වල එක දෙයක් තියෙන සල්ලි ගස් කියන්නේ මිනිස්සු. මං අහලා තියෙන සල්ලි ගස් කියනවා. ඒ කියන්නේ පඳුරු දාලා වටේට පැලෙනවා. අර ලලනි පැල වගේ. ඒ නිසා තමයි සල්ලි ගස් කියන්නේ. එහෙනම් ඔයාට පැලබෝ කරගන්න පුළුවන් මේ එක ගහක් ගිහින් තියාගත්තොත්. ඔයාට එතකොට මෙහෙම දෙයක්ත් තියෙනවා. පැල වලින් මුලදලක් හොයාගන්න පුළුවන් මේ ගහේ ගාන. දැන් මම අර චූටි පැල දෙකක් ඔයාලට පෙන්නවුවා කලින් වීඩියෝ එකක මතකද? අන්න ඒ වගේ පුංචි පැල වටේට එනවා ගලවලා ගන්න පුළුවන්. ඒ නිසා මේ මුදල හොයාගන්නත් පුළුවන් තවණක් කරන කෙනෙකුට. මනි ප්ලේස් පැලියක් දෙකක් තවණක් කරන කෙනෙක් අනිවාර්යෙන්ම ගන්න. මොකද මුදලක් හොයාගන්න පුළුවන් වර්ගයක් මේක. එහෙනම් රෝහිණී එන්තෝරියම් ප්ලාන්ට් එකට කතා කරලා 072 89 73 400 WhatsApp නම්බරේ හව නෝමල් කෝල් එකක් අරගන්නකෝ. 1500 මේ එක ගහක් දෙන්නේ ඔයාලට.